නෑ බොහෝ පැතිවල ගංජනන් තව කොහෙදනේ මේ අවුරුදු 16 17 පැටව වැච්චෝ බැච්චෝ ගවොත් එහෙම දෙකට ගන්නවා. අර බයිසිකල් ගත්තාම ඉමක් කොනක් නැතුව යන ළමයි ඉන්නවද මේ පැතිවල? ඉන්නවලු. මං දැකලා තියෙනවා සමහර ළමයි යන්නේ පව්. හෙල්මට් එක දැම්මම කුකුලට තොප්පිය දැම්මා වගේ. ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි. එහෙම තියෙනව නේද අර දිගට මේ බයිසිකල් පව් ඉතින් ඒ දරුවෝ මේ තැන්වල ඉන්නවනම් දැන් ඔය මං කියනවට සාක්කුවටත් දාන්නකො ලයිට් එකක් හරි තියෙනවා සාක්කුවේ. ඒ උන්ගේ සාක්කුවල දුංගල බලු. හුණු පැගන්. ඔය පෙති බොහොම ඉක්මනට මේවට හුරු කරන සමාජයක්. තාත්තා කෙනෙක් කියනවා කොල්ලට අවුරුදු 16යි හාමුදුරුවනේ ළමයා ටිකක් මුරණ්ඩුයිලු. මං ඇහුවා දැන් ඔය ඇත්තෝ මොකද කරන්නේ මුරණ්ඩුකමට? මං ටිකක් තදට ඉන්න පටන් ගත්තලු එතන ඉඳලා. මේ ඇත්තොත් එහෙම ළමයි දඟයි නම් අම්මලා තාත්තලා මොකද කරන්නේ? තදට ඉන්නවා. ඕවා දඩ ගොන් වැඩ පින්නතුනේ. මෝඩකම් මොනවාද? ළමයිට තදට ඉන්න එක. මම ඇහුවා අර තාත්තගෙන් කොල්ල එහෙනම් මන්ත්‍රව වලට තුරු වෙලා ඇත්තේ කියලා. නෑ එහෙමනම් දැනගන්න නෑලු අම්මගේ වැඩේ හැම වෙලේම කොල්ලයි කට ඉඹිනකලු. කොහේ හරි ගිහින් ආපු ගමන් මොකද කරන්නේ? කට ඉඹිනු. ඔය පෙරේද නේද පළවෙනිදා. තිබ්බ වැලි කන්දේ පොළොන්නරුවේ ලොකු දේශනාවක්. මම හිතන්නේ 5000කට වැඩි සෙනග වැලි කන්ද නගරේ ක්‍රීඩා පිටියේ ලෝක ළමා දිනේ දවසේ මම විශේෂ වශයෙන් කිව්වේ දරුවන්ට ආත්ම ගෞරවය දෙන්න. දරුවන්ගේ පෞරුෂය රකින්න. ගෙවල් වලින් කරන මහ කැත වැඩක් තමයි පින්නතුනේ. දරුවන්ගේ පෞරුෂය කොන්ද කඩනවා ගෙදරේ. කොල්ලෙකුට තියෙන්න ඕන හොඳ ආත්ම අභිමානය. ඒක බුදිය ගත්තට පස්සේ දොරට කන තියාගෙන ඉන්න බෑ මොකද කරන්නේ කියලා අහන්න. අම්මලාගේ තාත්තලාගේ වැඩ